රනිල් මහත්තයා මොනවද බං කියන්නේ පකේ කතා? උඹ බං හැමදාම කියන්නේ එල්බෝට් ආණ්ඩුවක් තියනවලු දැන් එල්බෝට් පාර්ලිමේන්තුවක් ඉල්ලනවා. පාර්ලිමේන්තුවර උඹලාවෙත් එල්බෝඩ් එකේ තමයි යකෝ උඹලා මොකෑ පුරුදු වෙලාවද? දැන් කසාදයක් බැඳලා හිටන් මිනිහෙක් ගිහිල්ලා වැඩ පුරුදු වෙලා ඇවිල්ලා ගෙදර ගෑණියෙක් පුදිනවද? නෑනේ බං. ඔක්කොමලා එන්නේ එල්බෝඩ් එකේ තමයි. යකෝ උඹලාගේ ඔය පැහැදිලි ඉරිසියාව. මිනිස්සුන්ට යන ගමනේ කකුලෙන් අදින්න එපා. තොපි නාකි 70 පැත්තකට වෙලා හිටපියව ඉන්නේකට ඉන්න දීලා උන්ගේ පාඩුවේ මොකද්ද බං කරන්නේ? තොපි කෙරුවා නම් අවුරුදු ගානක් රට මෙච්චර අගාධයකට වැටෙන්නේ නැහැ. අපේ දැන් උඹලට යන්න කියලා තියලා නේද? ඵලයල්ලා කටපුක වහගෙන මෙතනින් ඉස්සරහට එන්න එපා. තොපි මැරුණු දවසට තමයි මේ රටේ ජාතියට සතුටක් ලැබෙන්නේ. මොකද අනේ එච්චරට උඹලා තිත්ත වෙලා තියෙන්නේ බං ඵලයල්ලා.